ඒ අනුව පේනවා අපි ආනාපාන කියන අරමුණ ගත්තට පස්සේ බාහිරේ ගොඩාක් ශරීරය වෙනස්කම් අපිට තේරෙන පටන් ගන්නවා. හැබැයි තාම ආනාපාන වෙනස් වෙන්න තාම දැකලා නැහැ. තාම මේ පේන්නේ හිතේ වෙනසක් කියන එක මේ යෝගාවචරය දන්නෙත් නැහැ. දකින්නේ මේ ආනාපාන දිහා ස්ථිරව බලනකොට ළඟ තියෙන දේවල් වෙනස් වෙනවා. ඒකත් කරදරයට ගත්තොත් ඒක භාවනාවට බාධාවක් කරගත්තොත් ඒ වෙන කෙනෙකුට කවදාකවත් ආනාපානයේ කාලානුරූපව ඇති වෙන වෙනසවත් මේ ඇත්තටම සිද්ධ වෙන්නේ හිතේ වෙනසක් කියන එකත් අවබෝධ කරගන්න වෙන්නේ නැහැ. ඒ නිසා අපි විපස්සනා උපදේශයක් වශයෙන් කමඨාන් සුද්ධ කරනවා මතක් කරනවා. ආනාපාන දිහා අපි කියන්නේ විෂයාභිමුඛ භාව පච්චපට්ඨාන. විශේෂයට මූණ දීලා අභිමුඛ භාවයේ වත්තාගෙන ඉන්න. එතකොට බේන බාහිර අරමුණු බාධාවල්ම නෙවෙයි. මොකද බාහිර අරමුණු වල වෙනස් වීම සිද්ධ වෙනවා. අනිච්චන් සිද්ධ වෙනවා. ඒක බාහිර අරගන්න නැතුව මගේ හිත පිට ගියෝ අනිච්චන් උනෝ කියලා කෑ ගහන්න ගත්තොත් අපිට කවදාවත් මේ භාවනාවේ විපස්සනා පැත්ත ත්‍රිලක්ෂණ පැත්ත දැක් ගන්න හම්බෙන්නේ නැහැ. ඒ නිසා වෙනස්කම් තිවිචාවයි කයි වෙනස්කම් සක්මන් කරනකොට ඇති වෙන වෙනස්කම් ඒ අතරතුර ආනාපානයේ යම් වෙනසක් සිදු වෙනවද කියලා බලන්න පුළුවන් නම් මේ බාහිරයට හිත ගිහිල්ලා හිත මෙහෙ කලකොලොප්පම් වෙලා තියෙන වෙලාවේ ආනාපානේ යම් වෙනස්කමක් දකින්න පුළුවන් නම් ඒක ත්‍රිමාන රූපයකට වැටෙනවා. තමන් ගෙදරින් පිට ගිහිල්ලා තමන් දාලා ආපු ගෙදර නැත්නම් පන්සලෙන් පිට ගිහිල්ලා දැනට පන්සලේ සිදුවෙන දේවල් දකිනවා. ඉතින් ඒ දැන් තියෙන අලුත් CCTV කැමරා වලින් ඒක කරන්න පුළුවන්. අන්න ඒ වගේ අපි මේ ආනාපානේ ගත්තේ ස්ථිර දෙයක් වශයෙන් උනාට බාහිරේ සිදුවෙන දේවල් වල වෙනස් කීම් සිදුවෙන ගමන් එක වෙන්න පුළුවන්. මේක ආනාපානේ දිහා මේ තියෙද්දිත් බලන්නත් පුළුවන්. බලන ගමන් ආනාපානේ යම් වෙනස් වීමක් කෙටි බව දුර බව දුග බව ළඟ බව සමී දුර බව කෙටි බව සහ දීඝ බව ප්‍රිය බව අප්‍රිය බව වෙනස් වෙනවා. ඒකවල සාකාරයක් බුදුරජාණන්සේ පෙන්නලා දීලා තියෙනවා. අන්න ඒක දැක්කනම් අපි බලාපොරොත්තු වෙන අනිද්දාසේ වාර්තා කරනකොට එවැනි වෙනස්කම් දැකීමෙන් ඒව අපිට වාර්තාවටත් ඇතුළු කරන්න සූදානම් ශරීරයෙන් ඒකට සුදුසු මයින්ඩ් සෙට් එකකින් මානසිකත්වයෙන් ඉදිරියට යන්න ලැබේවා.